Hi, welcome back to our YouTube channel. ගොඩ කාලෙකින් vlog එකක් අරගෙන ඉන්න බැරි වුණා. ඉතින් මේ පාර vlog series එකක් ගේන්නම් කියලා හිතුවා. මොකද ගොඩ කාලෙකින් travel කරන්නත් බැරි වුණා. මේකත් travel කරනවට වැඩිය අපිට weddings දෙකක් තියෙනවා. ටිකක් දුර. ඉතින් දවස් 7ක විතර ගමනක් තමයි මේ පාර යන්නේ. ඉතින් ඒකට ready වෙන ගමන් තමයි ඉන්නේ. දැන් pack කරන්න ඕන. මම පේනනම් මොනවද මට ගෙනියන්න තියෙන මේ තියෙන්නේ මට ගෙනියන්න තියෙන බඩු ටික. බඩු නම් ගොඩක් තියෙනවා. මොකද functions 4ක් තියෙනවා. ඒත් එක්කම travel කරන්නත් හිතපු නිසා මේ ටිකක් වැඩිපුර බඩු තියෙනවා. මේ තියෙන්නේ මගේ weddings වලට තියෙන ඇඳුම් ටික. ඊට පස්සේ අනිත් ඒවා නම් මට ගෙනියන්න තියෙන අනික් ඇඳුම්. මගේ මේකප් බඩු තියෙනවා. ඊට පස්සේ skin care බඩු තියෙනවා. ඊට පස්සේ බෙහෙත් ඕන කරන ඒවා තියෙනවා. ඊට පස්සේ sunglasses ඒ ඔක්කොම තියෙනවා. ඊට අමතරව functions 4කට යන නිසා මට heels තියෙනවා 4ක්ම ගෙනියන්න. ඉතින් මේ ටික තමයි පැක් කරගන්න ඕන. පැක් කරන්නේ කොහොමද කියලා තාම අයිඩියා එකක් නැහැ. මොකද ගොඩාක් බඩු තියෙන නිසා. බලමු කොහොමද පැක් කරන්න කියලා. It's like I can't walk on the ceiling. බඩු ටික නම් පැක් කරගත්ත ළමයි කොහොම හරි බෑග්ස් 3කින් පුළුවන් වුණා ෂේප් කරගන්න. හැබැයි ඉතින් ඔක්කොම ෆුල් ලෝඩ් වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් අරගෙන යන්න ඕන. අර මේ ස්ලිපර්ස් දෙක නම් දැම්මේ නැහැ. මොකද මේ දෙක තමයි මම දාගෙන යන්න කියලා හිතුවේ. ඉතින් මම දැන් නාගෙන රෙඩි වෙන්න ඕන. ගමන යන පිටත් වෙන්න. රෙඩි වෙලා එන්න. මම දැන් නාගෙන කරගෙන ලෑස්ති වුණා. මේක තමයි ඇඳගත්ත ඇඳගෙන යන්න. මම පොඩක් කම්ෆර්ටබල් ක්ලොත් අඳින්න කැමතියි දුර ගමන් යනකොට. ඒක නිසා දැන් මම ගාල්ලට ගිහිල්ලා 3:35 ට්‍රේන් එකේ යන්න ඕන කොළඹ කොටුවට. කොළඹ කොටුවෙන් තමයි අයියව හම්බෙන්නේ. ඉතින් කොළඹ කොටුවට ගිහිල්ලා හම්බෙමු. හායි ළමයි අපි දැන් යන ගමන් ඉන්නේ. අපි මේ කොළඹ කොටුවෙන් රෑ 8:00ට තිබුණා මේ බදුල්ල නයිට් මේල් එකේ තමයි යන්නේ. අපි කොහොමරි මාසෙකට විතර කලින් සීට් බුක් කරා. කොහොමත් මාසෙකට කලින් තමයි බුකින් ඕපන් වෙන්නේ. සීට් නැති වෙයි කියලා හිතපු නිසා බුකින් ඕපන් කරද්දිම අපි සීට් බුක් කරා. ඒක නිසා සීට් වල ප්‍රශ්නයක් නැහැ. කොහොමරි අපි අද යන්නේ නුවරඑළියේ. නුවරඑළිය යන්න මේ ට්‍රේන් එකේ ගිහිල්ලා නානුවෙන් බහින්න ඕන. නානුවේට යද්දි මට මතක විදියට මේක පාන්දර 4 විතර එනවා. පාන්දර 4ට විතර අපි කලින් ගිහපු සැරේ කොහොමද අපිට යන්න බැසියක් තිබුණා. කොහොමද ටිකක් වෙලා ඉඳලා තමයි අපි බස් එකක් හොයාගත්තේ යන්න. ඊට පාන්දර ගිහිල්ලා තමයි බලන්න ඕන කොහොමද නුවරඑළියට යන්න පුළුවන් කියලා. ටුක් එකක් ගන්න පුළුවන් වේද බස් එකක් ගන්න පුළුවන් වේද කියලා ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ යන ටයිම් එකත් එක්ක. කතුලෝ කතාව කරනවා දැන් දාන්න. මොකද බලපු කතාව? සෙන්කොට්ටන් කොහෙදනේ? කතාවක් යනවා සෙන්කොට්ටන් කියලා? නෑ. good morning ළමයි. අපි දැන් පාන්දර 4ට විතර නානුවෙන් බැස්සා. දැන් 4යි කාලෙ විතර වෙලා මේ දැන් ස්ටේෂන් එකකින් එළියට යනවා. එළියට ගිහින් තමයි බලන්න ඕන කොහොමද යන්නේ කියලා. මේ වෙලාවට බස් තියනවද දන්නේත් නෑ. ටිකක් හොයාගන්න පුළුවන් වෙයි දන්නේත් නැහැ. එළියට ගිහිල්ලා බලමු. අපි කලින් පාරවල් වල ඉදදී නම් පික්මී තිබුණ නැහැ ළමයි. හැබැයි මේ පාරේ යද්දි පික්මී තිබුණා. ඉතින් අපිට පික්මී එකක් ගන්න පුළුවන් වුණා. අපි නවතින ඉඳපු තැනට යන්න. අපිත් එක්ක මගේ කොලෙජ් එකේ යාළුවෝ තව කීප දෙනෙක් යන්න හිටියා. එතකොට එයාලා නවතින ඉඳපු තැනට ගිහින් තිබ්බේ. මොකද එයාලා කලින් දවසේ ආපු නිසා. good morning ළමයි. අපි ඊයේ පාන්දර 4 වගේ වෙද්දි නානුවෙන් බැස්සා. නානුවෙන් බැහැලා ටුකයක් අරගෙන පාන්දර 5 විතර වෙද්දි අපි ඉන්න තැනට ආවා. අපි ඉන්නේ අපේ බ්‍රයිට්ගේ අඳුරන තැනක. දැන් අද නම් ලොකු වැඩක් නැහැ. හවසට බ්‍රයිට් ටු බී පාටි එක තියෙනවා. දවල් වගේ වෙලා නුවරඑළිය ටවුන් එක පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ලොකුවට ෂෙඩියුල් කරගෙන නැහැ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. මේ බලමු ඉතින් කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. මේ තමයි අපි ඉන්න දැන්ද තියෙන view එක. උදේ නම් ලොකු සීතලක් තිබුණා. දැන් නම් එහෙම ලොකුවට සීතලක් නැහැ අවුව නිසා. අද දවසේ අපි මොකද කරන්නේ කියලා බලන්න. දිගටම වීඩියෝ එක බලන්න. ළමයි හායි කියන්න. හායි. good morning. තේ බොන්න යන්නේ. අය බොන්න. සිතර බොන්න නෑ. සියාවට අය බොන්න.
එහෙම තෙබිම නෑ නේ සෑහෙන කාලෙකින්. දැන් හොස්ටල් එකේ ඉවන්නේ තනියම කවුරුත් නෑ. මම නම් නේද අපි බොනවා අපේ අතර දෙනාට මම හදන්නේ හතරක් ඉන්නවද? අම්මට සිය අපිට හැදුවේ නෑනේ. මාකට දෙයක් නේද කවිෂා? අපිට කවදාවත් දුන්නේ නෑ. ඒක අපේ අකට හදන්නේ අම්මෝ අක්කයි තව අක්කල් දෙන්නේ දින්නේ. නංගිලා දෙන්නේ උදේට එක උදේට අක්කයි නංගි මාරුවට රැට මේ ඉන්නේ කවිෂා. එතකොට අනිත් එක්කෙනා තමයි චමෝදි අක්කා. චමෝදි අක්කා අපිට වැඩි අවුරුද්දක් වැඩිමල්. අපි තුන්දෙනාම එකම කොලෙජ් එකේ. අනිත් එක තමයි අපි තුන්දෙනාම එකම ඉස්කෝලේ. හොස්ටල් එකෙත් එකටම තමයි හිටියේ. කවිෂ් හිටියේ මගේ රූම් එකේ ඉස්සරහා රූම් එකේ. කවිෂ්ගේ රූම් එකේ හැපැති රූම් එකේ තමයි චමෝදි අක්කා හිටියේ. එතකොට වෙඩින් එක තියෙන අක්කා හිටියේ චමෝදි අක්කගේ රූම් එකේ ඉස්සරහා රූම් එකේ. කොහොම හරි මේ ගමනට අපි ඔක්කොම පහක් ගියා. මමයි අයියයි කවිෂයි චමෝදි අක්කයි චමෝදි අක්කගේ බොයිෆ්‍රෙන්ඩ් නුයි තරුෂි අක්කයි. තරුෂි අක්කා ආවේ ඊළඟ දවසේ. එතකොට මේ එපිසෝඩ් එකේ එයා නැහැ. එයා පහුවෙනිදා ආපු නිසා. කොහොම හරි අපි උදේට තේ බීලා ගිරිපුරැත්තු ගියා. ගිරිපුරැත්තුත් බලලා ළඟ කඩේගේ රොටි වගේකුත් ගෙනල්ලා ඒවත් උදේට කාලා ඊට පස්සේ රෙඩි වුණා. ටවුන් එක පැත්තට යන්න. ඔළුවේ තිබුණේ ටවුන් එකට ගිහිල්ලා ග්‍රිගරි පාක් එකේ පොඩ්ඩක් ඇවිදලා එන්න. අපි ඉඳපු තැන ඉඳලා පයින් තමයි අපි ග්‍රිගරි පාක් එකට ගියේ. කුමාරි මං හිතන්නේ විනාඩි 20ක් විතර යන්න ඇති. ග්‍රිගරි පාක් එකට ගිහිල්ලා තව වැඩ ටිකක් තිබුණා ටවුන් එකට ගිහින් කරගන්න. ඒ ටිකත් කරගන්නත් එක්ක තමයි අපි ගියේ. අනිත් එක තරුෂි අක්කා මේ vlog එකේ නැහැ කියලා මං කිව්වනේ. එයාව ගන්න ටවුන් එකට යන්න ඕනකම තිබුණා. ඒක නිසා ඔය ඔක්කොම වැඩ ටික කරගන්නත් එක තමයි අපි ටවුන් එකට ගියේ. නුවරඑළිය කියන්නේ මායි අයියයි ගොඩක් වෙලාවට යන තැනක්. කොහොම හරි අපේ පළවෙනි ට්‍රිප් එක අපි ගියේ 2020 ඒත් නුවරඑළිය තමයි ගියේ. ඊට පස්සේ 2022 24 තුන් වතාවක් අපි දෙන නුවරඑළිය ගියා. ආයෙ හිතාගෙන හිටියේ 2026 තමයි නුවරඑළිය යන්නේ කියලා. හැබැයි වෙඩින් එක නිසා 2025 ආපහු එන්න වුණා. හැබැයි නුවරඑළිය අපි ආවට කවදාවත් vlog එකක් කරන්න වෙලා නැහැ. මුලින් නම් එනකොට vlog කරන්න පටන් ගන්න තිබුණේ නැහැ. vlog කරන්න ගත්තට පස්සේ 2024 ආවා. ඒත් vlog එකක් කරේ නැහැ. මන් දන්නේ නැහැ ඇයි කියලා. හේතුව අනිත් එක තමයි යාළුවෝ ගත්තම මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ එක එක සෙට් ගොඩක් ඉන්න ඉස්කෝලේ යාළුවෝ ටික වෙනම, ප්‍රිෆර්ඩ් බෝඩ් එකේ යාළුවෝ වෙනම, ඊට පස්සේ කැම්පස් එකේ යාළුවෝ ටික වෙනම, කොලෙජ් එකේ යාළුවෝ ටික වෙනම. එතකොට මේ ඉන්නේ මගේ කොලෙජ් එකේ යාළුවෝ ටික. මෙයාලත් එක්ක මම කවදාවත් කොහෙවත් ගිහින් නැහැ කොච්චර එකට හිටියත්. This was the first time. ඉතින් මෙයාලත් එක්ක vlog එකක් කරන්නත් මෙයාලා මට සෙට් වෙලා නැහැ. මේ තමයි මෙයාලා ඉන්න මගේ පළවෙනි vlog එක. ඉතින් මේ ඔක්කොම අලුත් අත්දැකීමක් වුණා අපිට. කොහෙද? අයියෝ ඉන්න. මොකක්ද? මේ පොඩි වාහ දෙන්න. what is this man උඹලා දෙන්නත් එක්ක අපිට මේ ඕක දික් කරන්නේ. උස කට්ටිය වැඩි වෙන්නේ. Feelings, it's like I can't walk on the ceiling. Oh yeah, got me dreaming, dreaming in colors I never dreamed in. Oh yeah,
fall out the sky. අපිට තා වැට් ටිකක් කරගන්න තිබෙන නිසා සහ තරුෂයක්කව ගන්න තිබුණ නිසා අපි ගියා නුවරඑළිය ටවුන් එකට. ටවුන් එකට ගිහිල්ලා වැඩි වෙලාවක් යන කලින් තරුෂයක් ආවා. ඊට පස්සේ අපේ වැට් ටිකත් කරගෙන දවල්ට කාලා ආපහු අපි ඉන්න තැනට ගියා. හැබැයි ඒකක්වත් වීඩියෝ කරගන්න උනේ නෑ. මොකද ඒ වෙලාවේ නුවරඑළියට වැස්සා. ඉතින් මේ vlog series එකේ මේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. අපි මේ ගමනේදී මොකද කරේ බලන්න අපේ ඉතුරු එපිසෝඩ්ස් ටිකත් බලන්න. ඉතින් see you guys in the next video. Bye bye.